අපේ රටේ ජනතාව මුහුණ දීපු මේ අති බිහිසුණු ගම් වතුර වදුරත් මේ ස්වභාවික වේශන තත්ත්වයක් නිසා පීඩාවට පත්වෙච්ච ජනතාව නැවත අදිංචි කිරීම සහ ඒ අයගේ ජීවිත පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සැපීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මැදිහත් වෙමින් ඉන්නවා. වෙළඳ අමාත්‍යාංශයේ හැටියට අපි අදත් මේ රටට භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන් මුණ ගැසී ආනයනය පිළිබඳව ඔවුන්ගේ ආනයනවල තියෙන ගැටලු පිළිබඳව ඔවුන් සතුටු තොග පිළිබඳව විශේෂයෙන් රේගුවෙන් නිදහස් වෙච්ච තොගත් ඒ වගේම මේ වන විට ගබඩාවල තියෙන තොගත් පිළිබඳව තොරතුරු වාර්තා කරගත්තා. මොකද පහුගිය දවස් කීපය ඇතුලේ ප්‍රවාහන පහසුකම් වල දුර්වලතා නිසා සමහර තැන්වල ජනතාව භාණ්ඩ හිගයක් ඇතිවේයයි යන සැකයෙන් හදිසි මිලදී ගැනීම වලට ගියා. එනිසා හදිසි මිලදී ගැනීම වලට යාම විසින් වෙළඳපොළ තුළ යම් භාණ්ඩවල හිගයක් ඇති වෙලා තියෙනවා කියන කතාව ඇති වුණා. ඒක පහුගිය දවස් දෙක තුන ඇතුලේ එහෙම වෙන්න පුළුවන්කම තිබුණා. මොකද පාරවල් යට වෙලා සමහර පාලම් කැඩිලා තවමත් සමහර ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක හොඳටම දුවා ගන්න බෑ. එනිසා මේ ප්‍රදේශවලට ළඟා විය නොහැකි නිසා ඒ තැන්වල තිබිච්ච කඩවල බඩු සැපයීමේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. උදාහරණයක් පුත්තලම් පාර ගත්තොත් එහෙම තවත් හලාවතෙන් එහාට එහෙම නැත්නම් පුත්තලම් පැත්තට යන්නේක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි අපි මේකට දැන් අවශ්‍ය ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරමින් භාණ්ඩ හා සේවා බෙදා හැරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අපි උදේ හම්බුණා පිටකොටුව ආනයනකරුවන් සහ වෙළඳුන්. ඔවුන්ගේ පැත්තෙන් විශේෂයෙන් මේ වෙන විට තියෙන සහල්, ඒ වගේම පිටි, සීනි, අල, ලූණු, වේලිච්ච මිරිස්, ඒ වගේම පරිප්පු, කරවල මේ මොහොතේ අත්‍යවශ්‍යව පාවිච්චි කළ හැකි මේ වියලි ආහාර ද්‍රව්‍ය ලෙස පාවිච්චි කරන්න පුළුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස අපි සැලකෙන සමහර ඒවා තියෙන හැකියාව සහ තොගයන් පිළිබඳ විමර්ශනය කරගත්තා. ඒ වගේම අපි කස්ටම් එකෙත් මෙම කස්ටම් එකේ ඩේටාත් අපි අරගෙන කස්ටම් ඩේටාත් එක්කත් මේක සමාලෝචනය කරපුවාම අපිට දැනෙනවා රට තුළ භාණ්ඩවල කිසිදු හිගයක් ඇතිවීමේ ඉඩක් නැත. හැබැයි ප්‍රවාහන පහසුකම් වල ප්‍රවාහන මාධ්‍යයන් වල ඇති වෙලා තියෙන ගැටලුව විසින් යම් ප්‍රවාහන පද්ධතීන් වල තියෙන ගැටලුව නිසා ඒ ප්‍රදේශවල භාණ්ඩ හිගයක් ඇතිවීම ඉඩ තියෙනවා. නිසා විශේෂයෙන් සැමන්ටින් කර්මාන්තකරුවන් අපි වෙනම මුණ ගැසුණා. ඒ අයගේ දෛනිකව ටින් ලක්ෂ 5ක් තපයන්න පුළුවන් බවත් ඕන් කිව්වා. අද දවසෙත් ලක්ෂ 2කට වැඩි ටින් ඒගොල්ලෝ ගබඩාවලින් නිදහස් කරා වෙළඳපොළට හේතුව පහුගිය දින කීපයේ උන්ගේ ට්‍රාන්ස්පෝර්ට් වල ප්‍රශ්නයක්, සේවකයන්ට වැඩට ඒමේ ප්‍රශ්නයක් තිබුණා කියන කාරණේ නිසා. එනිසා අපි හිතනවා අපි ජනතාවට අවධාරණය කරලා මේ පණිවිඩය කියනවා වෙළඳපොළ තුළ භාණ්ඩ හිගයක් ඇතිවේයයි යන බියෙන් භාණ්ඩ මිලදී ගැනීම වලට යන්න එපා. එහෙම මිලදී ගැනීමකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ඇති තරමට මේ මම සඳහන් කරපු භාණ්ඩ වර්ග තියෙනවා. එළවලු වල යම් හිගයක් ඇතිවීමේ ඉඩක් තියෙනවා කියන කාරණේ අඳුරන් තියෙනවා. අපි ඒකටත් ගත යුතු ක්‍රියාමාර්ග අපි සාකච්ඡා කළා. නුවරඑළිය උඩරට ප්‍රදේශවලත් විශේෂයෙන් එළවලු වගා කරන පහතරට ප්‍රදේශවලත් ගම් වතුර නිසා යම් අවදානමක් සහ හානියක් වෙලා තියෙනවා. ඊයේ දවසේ දඹුල්ලට ආව එළවලු කිලෝ 25000යි අද වෙනකොට ඒක ලක්ෂය දක්වා වැඩි වෙලා තියෙනවා. ඊයේ දවසේ තමුත්තේකමට ආව එළවලු කිලෝ 10000යි අද වෙනකොට ඒක 50000 දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක දැන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් එනවා. නිසා මිල ඉහළ යාම වාර්තා වුණා. හැබැයි ඒක නැවත යම් ප්‍රමාණයකට මිල මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒකත් හිතලා යම් හේකින් සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය සංචාරක හෝටල් වලට නාගරික ප්‍රදේශවලට අවශ්‍ය එළවලු සැපයුම් වල අඩුවක් තියෙනවා නම් ඒකටත් ගත යුතු තීරණය ගැනීම සඳහා අද හවස ආහාර සුරක්ෂිතතා කමිටුවේ ගන්න ඕන තීරණයට අවශ්‍ය කරන තොරතුරු අපි රැස් කරලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවට කියන්න ඕනේ භාණ්ඩ හිගයක් ඇතිවීම වළක්වන්න අවශ්‍ය සියලු තීරණ සහ ක්‍රියාකාරකම් අපි අරගෙන තිබෙනවා. ප්‍රවාහන මාර්ගවල දුෂ්කරතා තියෙනවා නම් ඒ ප්‍රදේශවල අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දීලා තිබෙනවා. සියලුම සතස වෙළඳසල් සමුපකාර වලින් අපේ භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඒ වගේම යම් හේකින් ඒ ප්‍රදේශවලට ලං වෙන්න බැරි නම් අපි ඒ සඳහා සැලසුම් සකස් කරලා තියෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හරහා ආරක්ෂක අංශ සම්බන්ධ කරගෙන ඒ ප්‍රදේශවලට භාණ්ඩ බෙදා හැරීම සඳහා අවශ්‍ය කරන ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරලා මේ මොහොතේ අවශ්‍ය ආහාර ටික ලබා දෙන්න අවශ්‍ය කරන මේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම් ක්‍රියාවලියට අපි සියලු තීරණ අරගෙන ක්‍රියාත්මක වෙනවා. ප්‍රවාහන මාධ්‍යයන් වල ඇතිවල දුෂ්කරතා මේ යම් හිගයක් ඇති වුණා නම් ඒකට බාධාවක් පවත්වන ඒක. නිසා ඒ ප්‍රවාහන මාධ්‍යයන් අපි නිදහස් කරගෙන පාරවල් ටික හෙලිපෙහෙලි කරගෙන ගමන් මාර්ග අපිට පිළිසකර වුණා නම් බෙදා හැරීමට අවශ්‍ය කරන භාණ්ඩ ඇති තරම් රට තුල තිබෙනවා. මොකද මේ උත්සව සමයට වෙනදාටත් වඩා භාණ්ඩ ගෙනල්ලා තියෙනවා. මම ඔබට ඒක දත්ත හැටියට කියන්නම්. පාම් පිටි වෙනදා ගේන්නේ 50000 70000 අතර. හැබැයි ගිය ඔක්තෝබර් නොවැම්බර් වල 1,04,000ක් මෙට්‍රික් टन ගෙනල්ලා තියෙනවා. එතකොට සාමාන්‍ය සීනි මෙට්‍රික් ටොන් 79000ත් 50000ත් අතර ප්‍රමාණයක් එන්නේ. ඒක 79000ත් 50000ත් අතර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පරිප්පු ඒක සාමාන්‍ය මෙට්‍රික් ටොන් 12000ක් 13000ක් එන්නේ.
ඒක පහුගිය අගෝස්තු වල ටිකක් අඩු වුණා අගෝස්තු සැප්තැම්බර් වල. හැබැයි ඒක ඔක්තෝබර් මාසයේ 13959යි නොවැම්බර් මාසයේ 8879ක් ලෙස පැමිණෙමින් තිබෙනවා. ඒ නිසා මේ විදිහට ගත්තාම ඒ කියන්නේ බීලෝනු, පොටෑටෝ, කිරිපිටි, හාල් මැස්සොත් අවසාන මාස දෙකේ මෙට්‍රික් ටන් 2226යි 2304යි. කියන්නේ මීට කලින් ඇවිල්ලා තියෙන 1900යි 1700යි 1500යි අවසාන මාස දෙකේ 2226ක් ඇවිල්ලා තියෙනවා. අනිත් මාසේ 2304ක් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ගත්තාම රතු මිරිස් ඔක්තෝබර් මාසේ සැප්තැම්බර් මාසේ 2800යි ඔක්තෝබර් මාසේ 3000යි මෙට්‍රික් ටන් නොවැම්බර් මාසේ 4300යි. ඒ කියන්නේ උත්සව සමයට ප්‍රමාණවත් භාණ්ඩ ගෙන එමින් තිබුණා සහ වරායෙත් තියෙන නැව්වල මේ බඩු. කිසි ලෙසකින් මේ භාණ්ඩ හිගයක් ඇති වෙන්න ඇති වේයයි බිය ඇති කරගන්න එපා. ප්‍රවාහන ප්‍රශ්නේ නැතුණම් භාණ්ඩ බෙදා හැරීමට අවශ්‍ය කරන සැලසුම ඒ අයත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. අපි වෙළඳුන්ටත් කිව්වා ජනතාව පීඩාවට පත් වෙලා තියෙන අවස්ථාවල අතරමැදියන් විසින් යම් විදිහේ මිල වැඩි කිරීම කරන්න හදනවා නම් ඒට ඉඩ නොතබා බෙදා හැරීමේ ජාලයට අපි ඔවුන්වත් සම්බන්ධ කරගෙන ඒ දිස්ත්‍රික් වලට බෙදා හැරලා ඒ හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඒ හරහා සමුපකාරවලට සහ සතු සහරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් ග්‍රාම නිලධාරීන්ටත් තමන්ගේ ප්‍රදේශවලදී භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරන්න අපි කටයුතු කරමින් තිබෙනවා. එනිසා හදිසි මිලදී ගැනීම ඇති වුණා නම් ඒ පහුගිය දවස් දෙක තුනේ ඒට කලබලයක් ඇති කරගන්න එපා කියන කාරණේ වෙළඳ ඇමතිවරයා ලෙස ඔබට ඉතාමත් අවධාරණය කරලා කියනවා. ඒ වගේම අපි මේ වෙන විට ආනයනකරුවන්ටත් වෙළඳුන්ටත් නිෂ්පාදකයන්ටත් කියලා තියෙනවා. මොකද අපේ රටේ සහල් ඇති තරමට තිබුණා. සහල් හිගයක් මවන්න ලෑස්ති වෙන්න එපා. ඒක වැරදි. ඒ නිසා රටේ මිනිස්සු මේ වෙලාවේ ආහාර යම් ප්‍රමාණයකට සපයා ගැනීමේ දුෂ්කරතාවයක් වෙලා තියෙනවා නම් ඒ දුෂ්කරතාවයට උත්තරයක්. මොකද අපිට ආනයනකරුවන් කිව්වා කීරි සම්බා පොළොන්නරුවෙන් ගෙනල්ලා බෑවේ 320ට කියලා තොගමිල. නිසා අපි කියන්න ඕනේ දැන් අත්‍යවශ්‍ය ආහාර කොමසාරිස්වරයෙක් පත් කරලා තියෙනවා. ඔහුට මේ රටේ රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ ඕනෑම ආයතනයක් ආහාර සැපයීම වෙනුවෙන් ඕනෑම ජනතාවගේ කටයුත්තක් වෙනුවෙන් පවරාගෙන ජනතාවට ඒවා බෙදා හැරීමේ කටයුතු වලට මැදිහත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මේ ව්‍යසනයේදී මිනිසුන් ලෙස අපි කටයුතු කරමු. දුෂ්කරතාවයේදී ඒකෙන් ලාභ ලබා ගැනීමට කටයුතු නොකරන්න කියන ඉල්ලීම අපි බොහොම උමනාවෙන් කරනවා. නිසා බෙදා හැරීමේ ජාලවල යම් ප්‍රශ්නයක් එනවා නම් අපට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම් දීලා තියෙනවා. ගුවන් පහසුකම් හරහා හෝ බෙදා හැරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගත් මුහුදෙන් යන්න පුළුවන් නම් මුහුදෙන් යන්න පුළුවන් ක්‍රියාමාර්ගත් ඒ අවශ්‍යතාවය අනුව සකස් කර ගැනීමට කටයුතු කරන්න. භාණ්ඩවල ඇති ඒ ප්‍රමාණවත් තොග තියෙනවද කියන කාරණේ විතරක් අපි තහවුරු කරගෙන ඒකට අවශ්‍ය කරන සැලසුම් සකස් කරන දැනටමත් අපි සාකච්ඡා පවත්වලා ඒවට අවශ්‍ය තීන්දුව අරගෙන තිබෙනවා. එළවලු හිගයක් තියෙනවා නම් ඒකට ගත යුතු තීරණත් අපි අරගෙන වෙළඳපොළ තුල මේවා ජනතාවට මිලදී ගන්න පුළුවන් පහසුකම් හදන්න අපි කටයුතු කරනවා. ඊටාම කෙටි දින ගණනකින් යථාවත් කරන්න පුළුවන් වෙන විදිහට තමයි අපේ සැපයුම් ජාලවල තියෙන බිඳ වැටීම තියෙන්නේ. අපි ඊටාම ඉක්මනින් ඒ ටික නිවැරදි කරලා සුපුරුදු රටාවට අපේ සැපයුම් ජාල ගෙන එන්න කටයුතු කරනවා.